Hi team, ඉතින් ඔයාලා හැමෝම වෙල්කම් කරනවා අපේ learn feature to introduce කරපු තව අලුත්ම program එකක් වෙන MySQL Expert Path Master course එකට. ඉතින් අපේ Cloud Path Master program එක ඉවර වුණාට පස්සේ, ඒ කියන්නේ අපේ previous course එකෙන් පස්සේ අපි start කරන අලුත්ම program එක තමයි මේ MySQL Expert Path Master course එක කියලා කියන්නේ. right? ඉතින් අද session එක start කරන්න කලින් අද මේ ඔයාලා බලන්නේ මේ course එකේ introduction session එක. ඒ කියන්නේ හඳුන්වා දීමේ video එක. right? එතකොට මගේ අනිත් හැම ඉන්ටරැක්ෂන් සෙෂන් එකක වගේම මේකෙදිත් ඔයාලගෙන් රික්වෙස්ට් එකක් කරනවා මේ වීඩියෝ එක. මේ අද ඔයාලා මේ බාන ඉන්ටරැක්ෂන් සෙෂන් එකනේ. එතකොට මේ වීඩියෝ එක මුල ඉඳලා අන්තිම වෙනකන් අවබෝධයෙන් අහන්න බලන්න. මොකද මේ වීඩියෝ එකේ එන්ඩ් එකේදී ඔයාලට හරිය අයිඩියා එකක් ලැබෙනවා මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව වගේම ප්‍රෝග්‍රෑම් එකේ ෆ්ලෝ එක සම්බන්ධව. ඒ වගේම තව විශේෂම දෙයක් තමයි මේ වීඩියෝ එකේ එන්ඩ් එකේදී ඔයාලට හරිය ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම ඔයාලට ෂූටබල් නැද්ද කියන දේ සම්බන්ධව. ඒ කියන්නේ ඔයාලා මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරාට පස්සේ ඔයාලට මොනවද ලැබෙන්නේ? ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එකට ඔයා එන්රෝල් වෙන්න අවශ්‍යද නැද්ද කියන දේ සම්බන්ධව ඔයාලට හරි ඩිසිෂන් එකක් ගන්න මේ වීඩියෝ එක මුල ඉඳලා අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට හරි අයිඩියා එකක් ගන්න පුළුවන් ඒ සම්බන්ධව. right? හරි. අපි මුලින්ම පොඩ්ඩක් කතා කරමු මේ MySQL Expert Path Master course එක කියන්නේ මොකක්ද? මේක ෆලෝ කරොත් ඔයාලට ලැබෙන බෙනිෆිට්ස් මොනවද? ඔයාලට මොනවද ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කියන දේ සම්බන්ධව. හරි. මම ඒකට මෙහෙම ස්ටාර්ට් එකක් ගන්නම්. දැන් අද මේ ඉන්ට්‍රොඩක්ෂන් සෙෂන් එක බලනවා වෙන්න පුළුවන්. ස්පෙෂලි කම්පියුටර් සයන්ස් සයිඩ් එකට. එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් සයිඩ් එකට එන්ටර් වෙන්න ආසාවෙන් ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්. එහෙම නැත්නම් මේ වෙනකොට යුනිවර්සිටි එකක ඉන්ස්ටිටියුට් එකක ඩිග්‍රී එකක් ෆලෝ කරන. එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් ෆලෝ කරන ස්ටුඩන්ට් කෙනෙක් අද මේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක බලනවා වෙන්න පුළුවන්. right? එහෙම නැත්නම් මේ වෙනකොට ග්‍රැජුවේට් වෙන ස්ටුඩන්ට් කෙනෙක්. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න බලන් ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්. එහෙම නැත්නම් මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි එකේ ඉන්ටර්න් කෙනෙක් විදියට, ඇසෝසියේට් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදියට, සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදියට, SSC සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් විදියට වර්ක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ කැරියර් ලැඩර් එකේ ඉස්සරහට යන්න හිතන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් ෂූටබල්. මොකද ඒකට හේතු තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මෙතන ඉන්න පුළුවන් එක එක නොලෙජ් ලෙවල් වල ස්ටුඩන්ට්ස්ලා. ඒ කියන්නේ ඔයාලට මේ වෙනකොට ඩේටාබේස් සම්බන්ධව, එහෙම නැත්නම් මේ MySQL සම්බන්ධව හොඳ අයිඩියා එකක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් මේක බලනවා වෙන්න පුළුවන්. right? හැබැයි මෙහෙමයි. ඔයාලා බිලිව් කරනවා නම්, ඔයාලට කොන්ෆිඩන්ස් එකක් තියෙනවා නම් ඉන්ඩස්ට්‍රි එක ඇතුළේදී ඔයාලට තනියෙන් ඩේටාබේස් එකක් මැනේජ් කරන්න අවශ්‍ය කරන ස්කිල් එක තියෙනවා කියලා. එහෙම නැත්නම් ඩේටාබේස් සම්බන්ධව ඇඩ්වාන්ස් නොලෙජ් එකක් තියෙනවා කියලා. ස්පෙෂලි MySQL සම්බන්ධව. එහෙම කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් එයාලට ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එක ෂූටබල් වෙන්නේ නැහැ. right? මොකද එහෙම නොලෙජ් එකක් තියෙනවා නම් මේ ප්‍රෝග්‍රෑම් එක ෆලෝ කරලා වැඩක් නැහැ. හරි. ඒ හින්දා ඔයාලට පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක ස්කිප් කරලා අපි වෙන ප්‍රෝග්‍රෑම් එකකට යන්න. මේකෙදි මේ MySQL සම්බන්ධව එහෙම නැත්නම් මේ database සම්බන්ධව මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි බිඳුවේ ඉඳලා, ඒ කියන්නේ මුල ඉඳලා, මොකද දැන් මේකෙදී බලන අයගේ නොලෙජ් එක එක ලෙවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එක් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන් එයාට database සම්බන්ධව කිසිම දැනුමක් නැහැ. එයා බිඳුවේ ඉඳන්ම ස්ටාර්ට් කරනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට යම් තාක් නොලෙජ් එක තියෙනවා. එයා 10% ඉඳන් වගේ ස්ටාර්ට් වෙනවා. තව කෙනෙක් ඉන්න පුළුවන් 40ක් 50ක් කොහොම එක එක දැනුම් මට්ටම් වල ස්ටුඩන්ට්ස්ලා මේක බලනවා වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට ඔයාලගේ ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකකින් ඔයාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ නොලෙජ් එක තිබ්බට වඩා ඉදිරියට ගන්න. ඒ කියන්නේ ස්ටෙප් වයිස් ඉදිරියට ගෙනියන්න. එතකොට ඔයාලගේ නොලෙජ් එක ඉම්ප්‍රූව් කරන්න, එහෙම නැත්නම් ස්කිල් එක ඉම්ප්‍රූව් කරන්න මේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට කොහොමද හෙල්ප් කරන්නේ? නැත්නම් මේ ප්‍රෝග්‍රෑම් එක through ඔයාලා හැමෝම මෙතන ඉන්න වෙන්න පුළුවන් තමන්ගේම ස්ටාර්ට්අප් එකක් ස්ටාර්ට් කරන්න. ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් කම්පැනි එකක් ස්ටාර්ට් කරන්න. එහෙම නැත්නම් මේ ලංකාවේ ඉන්ටර්නැෂනල් රෙපියුටඩ් කම්පැනි එකක ගිහිල්ලා වර්ක් කරමින් ඉන්න තමන්ගේ කැරියර් ලැඩර් එකේ ඉදිරියට යන්න බලන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලගේ තියෙන ජර්නි එකට මේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද සපෝට් කරන්න කියලා අපි පොඩ්ඩක් කතා කරලා ඉමු. right? ඒ කියන්නේ මම කිව්වාගේ ඔයාලා මේ වෙනකොට MySQL වල database සම්බන්ධව නොලෙජ් එකක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් ඇවිල්ලා ඉන්න පුළුවන්. හරි. එතකොට අනිත් ප්‍රෝග්‍රෑම් එක සාපේක්ෂව කියන්නේ දැන් ඔයාලා මේ වෙනකන් එක එක ප්‍රෝග්‍රෑම් ෆලෝ කරලා තියෙන්න පුළුවන්, self study කරලා තියෙන්න පුළුවන්. right? ඒකත් එක්ක මේ MySQL එක නැත්නම් මේ database සම්බන්ධ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට හෙල්ප් කරන්නේ කොහොමද? නැත්නම් මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? සරලවම කිව්වොත් මේක fully video based program එකක්. ඒ කියන්නේ one time enrollment එකක් එක්ක ඔයාලට
මේ ප්‍රෝග්‍රෑම් එකට ලයිෆ් ටයිම් අන්ලිමිටඩ් ඇක්සස් එකක් ලැබෙනවා. අපි අනිත් ප්‍රෝග්‍රෑම්ස් වල වගේම right. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය තමයි මේක 100% ස්කිල් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක්. ඒ කියන්නේ දැන් හිතන්න ඔය ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. ඉන්ඩස්ට්‍රි එකට එන්ටර් වෙන්න බලන් ඉන්න ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ටර්න් කෙනෙක්, ඇසෝසියේට් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් විදියට ඉන්ඩස්ට්‍රි එකේ වර්ක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකේදී මම ඔයාලට ගැරන්ට් කරනවා right ඒ රෙස්පොන්සිබිලිටි එක මම ගන්නවා ඔයාලා වීඩියෝස් ටික මේක හරියට කන්ටිනියු කරොත් මේ ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකේදී end of the day ඔයාලට ප්‍රෝග්‍රෑම් සම්බන්ධ නැත්නම් මේ database සම්බන්ධව එහෙම නැත්නම් මේ MySQL සම්බන්ධව ඉන්ඩස්ට්‍රි එකට ගිහිල්ලා තනියෙන් confidently වැඩ කරන්න අවශ්‍ය කරන සියලුම knowledge එක theory plus practical implementation එකක්. ඒ කියන්නේ අපි theory ඉගෙන ගත්ත වැඩක් නෑ ළමයි. ඒ කියන්නේ අපි ඉන්ඩස්ට්‍රි එකේ ඇත්තටම ගිහිල්ලා ඇප්ලයි කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඩිග්‍රී එකක් වෙන්න පුළුවන්, කෝස් එකක් වෙන්න පුළුවන්, ඩිප්ලෝමා එකක් වෙන්න පුළුවන්. මොන හරි කෝස් එකක් කරලා ඔයාලා ගන්න knowledge එකනේ. ඒ knowledge එක අපි finally apply කරන්නේ එක්ක අපි ඔය project එකකින් පස්සේ ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකේ ගිහලා වැඩ කරනකොට ඔය theory plus practical knowledge එක දෙකම apply කරන්න වෙනවා අපි කරන projects වලට. right? එතකොට ඒකත් එක්ක database එකක් කොහොමද තනියෙන් handle කරන්නේ? right අන්නේ අවශ්‍ය කරන knowledge එක especially skill එක 100% මෙන්න මේ program එක through වලට ලැබෙනවා right ඒක තමයි මේ program එකේ තියෙන විශේෂත්වය මේක 100% skill development program එකක් industry එක ඇතුළතදී ඔයාලට confidently database එකක් manage කරන්න අවශ්‍ය කරන knowledge එක ඒ කියන්නේ software එකක් develop කරනවානේ අපි ඒ develop කරනකොට අපිට ඒකට query කරන්න වෙනවා data get කරන්න වෙනවා database එක store කරන්න වෙනවා එතනින් එහාට වෙනවා අපිට query කරන්න වෙනවා database manage කරන්න වෙනවා ඉතින් ඒකේ බිඳුවේ ඉඳලා කියන්නේ සරලවම කිව්වොත් එහෙම අර මම කිව්වා වගේ මේක beginner friendly program එකක් බිඳුවේ ඉඳලා ඒ කියන්නේ database එකක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා right බිඳුවේ ඉඳලා advanced level වෙනකම් ඔය කියන්නේ ඔයාලා step by step basic level එකේ ඉඳලා advanced level වෙනකම් මේ program එකකින් අපි continue කරනවා ඒ වගේම මේක theory plus practical implementation ඒ කියන්නේ theory plus practical part දෙකේම combination එකක්. ඒ දෙකම mix කරලා design කරපු program එකක්. මොකද අපිට theory විතරක් continue කරන්න බෑ. practical ඕනේ. අනිවාර්යයෙන්ම practical ඕනේ. theory දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒ කියන්නේ නැහැ. theory දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම practical කියන side එක ගොඩක් improve වෙන්න ඕනේ. මොකද අපි practically ඔය දේවල් apply කරනවා industry එක ඇතුළේදී. එතකොට අවශ්‍ය කරන knowledge එක ඔයාලට මේ program එක through ලැබෙනවා. right? හරි. මම හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව මේකට බේසික් අයිඩියා එකක් තියෙනවා කියලා. එතකොට අපි මාස්ටර් කරන්නේ මොකක්ද? MySQL ඒ කියන්නේ database සම්බන්ධව තමයි මේ ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් වෙනකම් අපි කතා කරන්නේ. right practical එක්කම. හරි ටීම්. ඉතින් අපි ඊළඟට මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩියුරේෂන් එක සම්බන්ධව කතා කරොත් ගොඩක් ඉස්සුස්රහන ප්‍රශ්නයක් මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩියුරේෂන් එක කොච්චර කාලයක් තියෙනවද මේ දේවල් සම්බන්ධව. එතකොට ඔයාලා දන්නවා learn fee එකේ already courses follow කරලා තියෙනවා නම් අපේ දැනට තියෙන්නේ ඔක්කොම fully video based program right එතකොට සාමාන්‍යයෙන් video based program අපි ඔයාලට offer කරන්නේ lifetime access එක right එතකොට මේ program එකත් ඒ වගේම තමයි නමුත් මේ program එකේ duration එක කොච්චර duration එකක් තියෙනවද කියන දේ සම්බන්ධව මට exactly පැය මෙන්න මේ ගානේ course එකක් කියලා මට දැන් කියන්න බෑ මොකද මේ program එක දැන් start කරා විතරයි ඒ කියන්නේ මේ program එක move වෙන්නේ ongoing state එකට ඒ කියන්නේ complete කරවදින් පස්සේ මට හරියටම කියන්න පුළුවන් මේ program එකේ duration එක මෙච්චරක් තියෙනවා මෙච්චර පැය ගාණක් තියෙනවා කියලා but මට මේ වෙලාවේ මම මේ කතා කරන මොහොතේ මට ඔයාලට එකට හරි ආන්සර් එකක් දෙන්න බෑ මොකද මේ දැන් start කරන්නේ මේ program එක introduction session එකනේ මේකෙන් පස්සේ අපි videos upload කරන්න පටන් ගන්නවා එතකොට මම දැනට decide කරලා තියෙන්නේ සතියකට videos දෙක ගානේ upload කරලා සාමාන්‍යයෙන් 2 month වගේ මම මේ කතා පටන් අරන් තව මාස දෙකකින් ඕක මාස එකමාරකින් විතර මේ ප්‍රෝග්‍රෑම් එක fully complete කරන්න right එතකොට මෙන්න මේ වගේ කේස් ටිකක් තියෙනවා එකක් තමයි ඔයාලා දැන් මම මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්ත මොහොතේම කියන්නේ පටන් අරන් දවස් කිහිපයකින් enroll වුණා වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකට එතකොට ඒ කියන්නේ ඔයාලා මුලනේ right ඒ කියන්නේ මුල enroll වුණ ස්ටුඩන්ට් කෙනෙක් ඉන්න පුළුවන් හරිද එතකොට දැන් මම මේ introduction session එක upload කරලා continue කරනවා ඉස්සරහට right එතකොට ඔයාලට මුලම enroll වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට මගෙත් එක්කම කියන්නේ videos
කන්ටිනියු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. කියන්නේ මස් සතියකට වීඩියෝස් දෙකක් වගේ අප්ලෝඩ් කරනවා දෙකක් හෝ තුනක් right. එතකොට මේ වීඩියෝ සතිය ගානේ අප්ලෝඩ් කරනවා බලාගෙන මගෙත් එක්ක ඉස්සරහට කන්ටිනියු කරන්න පුළුවන් එක විදිහක්. තව කට්ටියක් ඉන්නවා කෝස් එක ස්ටාර්ට් කරලා මැදින් ජොයින් වෙනවා right. ඒ කියන්නේ සතිය 3ක් 4ක් ගියහම එහෙම නැත්නම් වීඩියෝස් 15ක් 20ක් වගේ අප්ලෝඩ් කරාට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක දැකලා join students-ලා ඉන්නවා. එතකොට යාලා join වෙන්නේ මැදින්නේ. but issue එකක් නැහැ. මේක කොහොමත් අපි live sessions නැහැ. fully video based program එකක් නිසා ඔයාලට මැදින් join වුණත් මෙන්න මේ මුලින් ඉඳන්ම right videos ටික පිළිවෙලට බලාගෙන continue කරන්න පුළුවන් right. මැදින් join එක කියලා විශ්වාස නිකුත් නැහැ. ඔයාලා එක දිගට videos ටික බලාගෙන ආවොත් මෙතන ඉඳන් මම ආපහු continue කරන්නේ complete වෙනකම program එක right. එතකොට මෙතනින් ඔයා බලාගෙන ආවට පස්සේ ඊටු ටික ඔයාලට මගෙත් එක්කම පවුනම් කන්ටිනියු කරන්න පුළුවන්. නැත්නම් ඔයාලගේ ටයිම් හැටියට මොකද ඔයාලා යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා වෙන්න පුළුවන් නැත්නම් වර්ක් කරනවා වෙන්න පුළුවන්. ටයිම් කියන දේ අපිට ගොඩක් ඉම්පෝර්ටන්ට් දෙයක් නේ. ටයිම් මැනේජ් කරන එක ටිකක් අමාරුයි. ඔයාලගේ ෆ්‍රී ටයිම් වල වගේ නම් ඔයාලා බලන්න ඉන්නේ ඉෂුව එකක් නැහැ. මොකද අන්ලිමිටඩ් ඇක්සස් එකක් තියෙනවා වගේම ලයිෆ් ටයිම් ඇක්සස් එකක් තියෙනවා. ඒ නිසා ඔයාලට ෆ්‍රී ටයිම් වල කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. අන්ලිමිටඩ් වීඩියෝස් බලන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. තව කට්ටියක් ඉන්නවා මේක සම්පූර්ණ කියන්නේ fully complete වුණාට පස්සේ join students-ලා ඉන්නවා right. එතකොට fully complete වුණාට පස්සේ join students-ලා උනත් ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ මුල ඉඳන්ම step by step මේ program එක continue කරගෙන එන්න right. ඒ කියන්නේ අපි මේක බිඳුවේ ඉඳන් ඒ කියන්නේ beginner level එකේ ඉඳන්ම තමයි මේක ඉස්සරහට continue කරන්නේ. ඒ නිසා ඔයාලටත් කිසි ප්‍රශ්නයක් නැහැ video base නිසා ඕනම time එකක ඕනම වෙලාවක learnfear එකේ website එක through මේකට වීඩියෝස් ටික ඔක්කොම කන්ටිනියු කරන්න පුළුවන් one by one right. ඒකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට ওই විදිහට තමයි වෙන්නේ. හින්දායි මට හරියටම මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩියුරේෂන් එක පැය මෙන්න මෙච්චරක් තියෙනවා කියලා හරියට මේ වෙනකොට කියන්න බැරි right. අපි බලමු ඒක දැන් මෙහෙමයි. ඔයාලට ඒක ඔයාලා මුලින්ම join වුණොත් එහෙම කියන්නේ මුලින් ඉඳන්මනේ. එතකොට පෙන්වන්නේ නැහැ. දැන් ඔයාලා මැදින් join වෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාලට පුළුවන් වෙබ්සයිට් එක through ඒකේ අප්ඩේට් වෙලා තියෙන්නේ. මේ වෙනකොට කොච්චර පැය ගානක ලෙක්චර්ස් අප්ලෝඩ් වෙලා තියෙනවද කියන එක වෙබ්සයිට් එකේ තියෙනවා right. එතනින් ඔයාලට ඒක බලා ගන්නත් පුළුවන්. කම්ප්ලීට් වෙච්ච ස්ටුඩන්ට් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම එතන පෙන්නනවා මෙන්න මෙච්චරක කියන්නේ මෙච්චර පැය ගානක ලෙක්චර්ස් තියෙනවා මෙච්චර ඩියුරේෂන් එකක ප්‍රෝග්‍රෑම් එකක් කියලා මේක. අපිට ඉනිෂියල් ස්ටෙප් එකේ හරියට මේක කියන්න බෑ right. ඔයාලට එනවා ජොයින් වෙනකොට වෙබ්සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකේ ස්ටේටස් එක මේ වෙනකොට ongoing ද නැත්නම් complete ද කියලා. ongoing උනත් complete උනත් කිසිම ප්‍රශ්නයක් නැහැ start කරපු මොහොතේ උනත් right. එතකොට අදාළ කොච්චර lectures ප්‍රමාණයක් upload වෙලා තියෙනවද start level නම් පෙන්නන එකක් නැහැ right. එතකොට ඔයා මේ level එකකින් වගේ join වෙනවා නම් ඔයාලට පෙන්නයි දැන් පැය 20ක වගේ lectures upload වෙලා තියෙනවා. මේ හරියනවා පැය 30ක වගේ ඔහොම ඔයාලට පෙන්නයි. ඔයාලට බලලා join වෙන්න පුළුවන්. ඔයා complete කරපු ඒ කියන්නේ program එක complete වුණාට පස්සේ join වෙන student කෙනෙක් නම් ඔයාලට පෙන්නයි සම්පූර්ණම මේ program එකේ duration එක පැය කොච්චරක්ද වගේ කියලා පෙන්නයි. මම මේ නිකන් මේ temporary counts දැම්මේ. මේවා වෙනස් වෙන්න පුළුවන් right. හරි. ඕක තමයි program එකේ duration එක ගැන කතා කරන්න තියෙන්නේ අපිට. එතනින් එහාට තව students ලා අහන ප්‍රශ්නයක් තමයි certificate එක සම්බන්ධව. එතකොට දැන් learnfear එක කියන්නේ academio institute එකක් නෙමෙයි. අපි ආවිල්ලා e-learning platform එකක් නේ. online learning platform එකක්. එතකොට අපි offer කරන්නේ program එක සම්පූර්ණ කිරීමට අදාළ e-certificate එක. learnfear එක through officially release කරන e-certificate එකක්. එතකොට මේක ගන්න නම් ඔයාට පුළුවන් මේ program එකකින් ඔයා සම්පූර්ණ program එකකින් right. මම කියන්නේ මේක complete කරාට පස්සේ මෙන්න මේ සම්පූර්ණ program එකකින් ඔයා 90ක් complete කරන්න ඕනේ. right. ඔයාගේ progress එක ඔයාට website එකෙන් බලා ගන්න පුළුවන්. ඔයා මේ වෙනකොට මේ program එකෙන් 100ට කොච්චරක් complete කරලා තියෙනවද කියලා. right. ඒකෙන් 90ක් ඔයා complete කරාට පස්සේ ඔයාට website එකේම automatically display වෙනවා certificate section එක. right. එතනින් ඔයාට certificate එක download කරගන්න බටනයක් ඇති, share කරන්න බටනයක් ඇති. right. ඔයාට මේ certificate එක download කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් share link එකක් තියෙනවා. ඒක share කරන්න පුළුවන් social media වගේම LinkedIn වගේ platform එක add කරගන්න පුළුවන් right. ඒ හැම පාසුකමම අපේලා තියෙනවා. ඉතින් මේ certificate එක eligible වෙන්න නම් දැන් මම මේ program එක ongoing status තියෙනකොට ඔයාලට certificate එක ගන්න බෑ right. මගේ පැත්තෙන් මේක සම්පූර්ණ complete වුණාට පස්සේ මම මේක මගේ පැත්තෙන් complete කරන program එක. එතකොට ඔයාලත් 90ක් complete නම් තියෙන්නේ right. complete කරලා නම්
ඔයාට සර්ටිෆිකේට් එක ගන්න පුළුවන්. ඒක ඩවුන්ලෝඩ් කරන්න, ෂෙයා කරන්න, හැම දෙයක්ම කරන්න ෆුල් ඇක්සස් ලැබෙනවා. රයිට්. ඕක තමයි සර්ටිෆිකේට් එකට අදාළව ඔයාලා අහන ක්වෙස්චන් එකට ආන්සර් එක. මම හිතනවා ඔයාලට ක්ලියර් වෙන්නේ නැති කියලා. ඊළඟට මේකෙදි ප්‍රෝග්‍රෑම් එකේ ස්ට්‍රක්චර් එක ගැන කතා කරමු. අපි ෆයිනලි ඒක කතා කරමු. දැනට මේකේ අපි සාමාන්‍ය යන ෆ්ලෝ එකක් තියෙනවා. අපි අනිත් හැම ප්‍රෝග්‍රෑම් එකක් වගේම මේකෙත් අපි බෙදන්නේ මොඩියුල්ස් රයිට්. මෙයින් මොඩියුල්ස් තියෙනවා. ඔය මෙයින් මොඩියුල්ස් වල සබ් මොඩියුල්ස් තියෙනවා රයිට්. මෙන්න මේ විදිහට සබ් මොඩියුල් එක මෙයින් මොඩියුල් එක සබ් මොඩියුල්ස් කිහිපයක්ම තියෙන්න පුළුවන් රයිට්. එතකොට මේ වගේ වෙන වෙනම මේක පැය එකක වගේ මේක පැය 3ක් ඔය විදිහට එක එක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙයින් මොඩියුල් එක ඇතුලේ සබ් මොඩියුල්ස් රයිට්. සබ් මොඩියුල්ස් ඇතුලේ තමයි අපි යන්නේ රිසෝසස්. රිසෝසස් කියලා මම අදහස් කරන්නේ mainly videos right videos PDF තියෙන්න පුළුවන් project file අපි add කරොත් ඒවා තියෙන්න පුළුවන් right. එතනින් එහාට ඔය cheat sheet වගේ දේවල් add වෙලා තියෙන්න පුළුවන් sub module එකක් ඇතුලේ. එතකොට main module එක තියෙනවා right. main module එක sub module එක resource videos right. ඔය විදිහට තමයි පිළිවෙලකට හදලා තියෙන්නේ. පළවෙනි sub module එක දෙවෙනි sub module එක ඔයාලට පිළිවෙලකට මේ module එකේ පළවෙනි sub module එකේ videos ටික බලනවා. ඒකේ ඒ විදිහට ඔයාලට continue කරන්න පුළුවන් right. ඕක තමයි program එකේ flow එක right. අපි අනිත් program වගේම තමයි. එතකොට මේක මම අර ඔයාලට කිව්වා මේ program එක fully beginner friendly program එකක් කියලා. ඒ කියන්නේ database එකක් කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා බිඳුවේ ඉඳලා අපි advanced level වෙනකම්ම continue කරනවා. ඔයාලගේ skill development ඒ කියන්නේ skill එක base කරන් තමයි මේ program එක design කරලා තියෙන්නේ right. ඉතින් ওই ටික තමයි program එක ගැන අපිට කතා කරන්න තියෙන basics details ටික. මෙතනින් පස්සේ අපි කතා කරමු මේ program එකේ syllabus එක කොහොමද handle කරලා තියෙන්නේ, මොනවද තියෙන modules, මොනවද තියෙන sub modules, එතකොට මොනවද මේකෙන් අපි cover කරන්නේ. මෙන්න මේ දේවල් ටික අපි කතා කරමු ඊළඟට right. ඒ වගේම ටීම් තව විශේෂම දෙයක් තමයි දැන් අපි මේ අපේ course එක ඉස්සරහට continue කරනකොට අපිට ඕන වෙනවා ID එකක් right. එතකොට මෙන්න මේ අපේ course එක ඉස්සරහට continue කරනකොට මම කිව්වා වගේ අපිට query කරන්න සිද්ධ වෙනවා right. ඔය වගේ ගොඩක් දේවල් database එක manage කරන්න වෙනවා. එතකොට કોઈ ගොඩක් දේවල් වලට අපිට මෙන්න ID එකක් කියන එක ගොඩක් important වෙනවා right. එතකොට මේකෙදි අපි use කරන ID එක තමයි අපි use කරන්නේ professional level එකේ professional grade ID එකක් කියලා අපි කියන්නේ. ඔයාලා අහලා ඇති JetBrains family එකේ IDs වලින් products තියෙනවනේ යාළුවගේ. එතකොට එයාලගේ IDs වලින් එක ID එකක් තියෙනවා database වලටම වෙන් කරපු එකක්. ඒක තමයි data grip කියලා කියන්නේ right. එතකොට අපි මේ course එක ඉස්සරහට continue කරන්නේ මෙන්න මේ data grip ID එක use කරගෙන right. හැබැයි මේ ID එක free අපිට ගන්න හැකියාවක් නැහැ right. මොකද මේක professional grade ID එකක් හරි. එතකොට මේක අපිට free ගන්න හැකියාවක් නැහැ ඇත්තටම. එතකොට එක විදිහක් තමයි ඔයාලා worry වෙන්න එපා. එක විදිහක් තමයි ඔයාලගේ යුනිවර්සිටි මේල් එක දෙනවා direct ඒකට ඔයාලට ගන්න පුළුවන් free. එහෙම නැත්තම් worry වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ program එක අපේ MySQL expert path program එක follow කරන හැම student කෙනෙකුටම අපේ JetBrains team එකත් එක්ක එකතු වෙලා ඔයාලට දෙනවා 6 month genuine key එකක් right. ඒ key එක use කරලා ඔයාලට 6 month යනකම් right. 6 month යනකම් මේ data grip ID එක හරි JetBrains family ඕනම product එකක් එක ID එකක් 6 month යනකම් free use කර ගැනීම හැකියාවක් තියෙනවා right. ඉතින් ඒ නිසා ඔයාලට කිසිම issue එකක් නැහැ. ඒ ID එක ඔයාලා enroll වෙනවත් එක්කම ඔයාලට වෙනම separate email එකක් විතර ලැබෙයි key එක. ඒක use කරලා ID එක ගන්න පුළුවන්. ඒක ඒ කියන්නේ key එක use කරලා ID එක ගන්න කොහොමද කියලා ID එකක් නැතත් worry වෙන්න එපා. ඒක course එකටම add කරලා තියෙන වෙනම separate video එකක් විතර ඒක බලලා හරි ඔයාලට ඒ key එක use කරලා ඒ ID එක ඔයාලට download කරලා use කරන්න පුළුවන් 6 month යනකම් තියෙනවා right. okay ඊළඟට අපි තව කතා කරන විශේෂම දෙයක් තමයි දැන් අපි මේ MySQL expert path course එක through කතා කරන්නේ එකක් තමයි database සම්බන්ධවනේ mainly right. database එකක් සම්බන්ධව තමයි අපි කතා කරන්නේ. එතනින් පස්සේ අපි තව කතා කරනවා MySQL right. MySQL සම්බන්ධව කතා කරනවා. එහෙම නැත්නම් මේ SQL සම්බන්ධ structure query language කියලා අපි කියන්නේ right. එතකොට ඔය database සම්බන්ධව කතා කරනකොට team මේ වෙනකොට database types කිහිපයක්ම තියෙනවා. ගොඩක්ම famous එක තමයි අපි කියන්නේ relational databases කියලා right. relational databases කියන ගණයට තමයි මේ MySQL කියන
database එකත් අයිති වෙන්නේ. තව එකක් තියෙනවා NoSQL කියලා right relational එකෙම NoSQL right ඒකෙන් කරන්නේ සාමාන්‍යයෙන් ඒක ඔය document db නැත්නම් ඔය JSON value විතර key value pair විතර save වෙන ඒවා example එකක් තමයි ඔය MongoDB වගේ කියලා කියන්නේ. එතනින් එහාට තව database types තියෙනවා මේ දෙක තමයි ගොඩක් දෙනෙක් දන්න types දෙක. එතනින් එහාට තව තියෙනවා object oriented databases කියලා තියෙනවා. එතකොට in memory databases කියලා තියෙනවා. ඔන්න වගේ තව network databases ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. hierarchical databases ඔය වගේ database types තියෙනවා. but අපි කතා කරන්නේ MySQL නිසා අපි කතා කරන type එක අයිති වෙන්නේ මෙන්න මේ relational database type එකට. right? ඒ නිසා අපි දැන් කතා කරමු ඇයි මේ MySQL අපි ඉගෙන ගන්න ඕනේ. as a developer කෙනෙක් විදියට එහෙම නැත්නම් IT industry එකට join වෙන්න බලන් ඉන්න student කෙනෙක් විදියට ඇයි අපි මේ course එක follow කරන්න ඕනේ? ඇයි අපි especially database ඉගෙන ගන්න ඕනේ? එහෙම නැත්නම් MySQL ඉගෙන ගන්න ඕනේ ඇයි කියන question එකට මම දැන් answer එකක් දෙන්නම් ඔයාලට right? හරි හිතන්න ඒක මම මෙහෙම කියන්නම්. අපි ඔයාලා අහලා තියෙන අපි application develop කරනවානේ right? application එකක් හරි system එකක් ගැන කතා කරනකොට සරල example එකක් ගමු e-commerce website එකක් right? e-commerce website එකක් අපි develop කරාට පස්සේ හරි ඒක web application එකක් වෙන්න පුළුවන් mobile application එකක් වෙන්න පුළුවන් whatever develop කරාට පස්සේ මුලින්ම customers ලව අපි ඔකට ගෙනල්ලා register කරවන්න බෑ customer කෙනෙක් code එකක් දාන්න කලින් එයාට sign up process එක continue කරන්න ඕනේ එයාගේ email එක ගහලා password එක ගන්න account එකක් හදන්න බෑ එතකොට user name එක password එක ඔය ටික ගහලා එයා sign up දුන්නාට පස්සේ මේ data ටික අපි කොහෙද store කරගන්නේ මේ data නේ හරි මෙන්න මේ data අපි store කරගන්න ඕනේ අපේ database එකේ DB එක කියලා අපි කියන සරලව database එක අපි store කරගන්න ඕනේ මෙයා මේ enter කරන data ටික. එයාගේ name එක වෙන්න පුළුවන් first name last name email password මේ ටික ඔක්කොම දැන් password කියන්නේ සාමාන්‍ය sensitive data එකක්. right? එතකොට ඒක save DB එකේ අපි direct save කරන්න ඒවට අපි එක එකම තියෙනවා right? එතකොට ඒව කොහොමද අපි ඉස්සර කතා කරමු ඒව කොහොමද manage කරන්න කියලා. එතකොට මෙන්න මේ වගේ enter කරපු මේ data ටික ඔක්කොම අපි DB එකේ store කරගෙන තියාගෙන ඉන්න ඕනේ. හරිද? එතකොට මෙන්න මේ application එකේ data manage කරන්න. ඒ කියන්නේ save කරන්න වෙන්න පුළුවන්, update කරන්න වෙන්න පුළුවන්, delete කරන්න වෙන්න පුළුවන්, get කරන්න වෙන්න පුළුවන්, search කරන්න, reporting වලට මේ හැම දෙයකටම අපිට data store කරගෙන database එක manage කරන්න අපිට database ඕන වෙනවා. right? අපේ data manage කරන්න තමයි අපිට ඇත්තටම database එකක් අත්‍යවශ්‍ය වෙන්නේ. අපි normal application එකක් develop එකේදී ප්‍රධාන කොටස් තුනකට කතා කරන එකක් තමයි back end එක කියන්නේ. right අනිත් එක front end එක අනිත් එක database එක සාමාන්‍යයෙන් ඔය static website එකක් ඔය normal landing page කියලා අපි කියන්නේ කිසිම දෙයක් නැතෝ නිකන් අර HTML එකක් අපි load කරලා නිකන් normal අර app එකක් වගේ නෙමෙයි අපි සාමාන්‍ය system එකක් ගැන කතා කරනකොට application එකක් ගැන කතා කරනකොට මේ තුනේම combination එකක් true application එකක් develop වෙන්නේ ඒකට front end එකක් තියෙනවා back end එකක් තියෙනවා database එකක් තියෙනවා data store කරන්න right ඉතින් මෙන්න මේ database සම්බන්ධව ඉගෙන ගන්න එක ඔයා especially IT industry එකට join වෙන්න හිතන් student කෙනෙක් වුණත් මේ වෙනකොට intern කෙනෙක් විදිහට work කරනවා වෙන්න පුළුවන් software engineer කෙනෙක් විදිහට right ඔයාලා මොන level එකේ හිටියත් database සම්බන්ධව idea එකක් දෙක ඉතාම වැදගත් ඒ විතරක් නෙමෙයි software engineers වලට විතරක් නෙමෙයි QA automation engineers ලට ඒ වගේ cloud engineers ලට DevOps engineers ලට ඔය database සම්බන්ධ හොඳ idea එකක් දෙන එක especially ගොඩක්ම වැදගත් වෙනවා. ඔයාලගේ career එකේ මොන position එකට යන්න target කරත් database සම්බන්ධ idea එකක් තියනවා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ඒ විතරක් නෙමෙයි දැන් interview වලට face කරලා තියෙන්නේ right? දැන් සාමාන්‍යයෙන් මම උනත් personally අපි interview කරනකොට දැන් ඔය interview එකේ live coding කියලා part එකක් තියෙනවා අහලා ඇති right? ඔයාලා ඒකට face කරලත් ඇති. සාමාන්‍ය මොකක් හරි scenario එකකට මොකක් හරි logic එකක් දෙනවා ඔයාලට develop කරන්න. මොකක් requirement එකක් කිව්වට පස්සේ programming language එකකින් ඒක ඔයාලේ function එක ගහලා පෙන්නනවා මොකක් හරි දෙයක් reverse කරන්න. ඔය වගේ සරල logic දෙනවනේ. ඒ විතරක් නෙමෙයි දැන් තියෙනවා database ගැන කතා කරනකොට ඔය SQL through වගේ සරලව කිව්වොත් එහෙම මොකක් හරි query එකක් ගහන්න. ඒ වගේම join queries කරන්න. තව අහනවා මම ඔයාලට example විදිහට කියන්නේ indexing සම්බන්ධව normalization සම්බන්ධව ඔය database ගැන කතා කරනකොට ඔය interviews වල සාමාන්‍යයෙන් common ලියන questions තමයි ඒවා. ඒ වගේ විතරක් නෙමෙයි live coding part එකකුත් දෙනවා database සම්බන්ධව. ඒක depend right.
ඉතින් මේ හැම දෙයකටම ෆේස් කරන්න ඔයාට database සම්බන්ධව එහෙම නැත්නම් මේ MySQL සම්බන්ධව හොඳ knowledge එකක් තියෙන එක අත්‍යවශ්‍ය දෙයක්. ඉතින් මේ program එක through කරන්නෙත් අපි මෙන්න මේ database වල relational database type එකට අයිති වෙන මේ MySQL සම්බන්ධව master කරන එක. මෙතනදී ඔයාලා අපි මේක through කරන්නේ fully skill development program එකක් මේක. ඔයාලගේ skill එක තමයි මෙතනදී develop වෙන්නේ. මොකද තියරිම විතරක් නෙමෙයි අපි ස්කිල් එක කියන්නේ ප්‍රැක්ටිකලි අපි මේ දේවල් කරලා බලන්න ඕනේ. මොකද අපි තියරි ඉගෙන ගත්තා වෙන්න පුළුවන්, ප්‍රැක්ටිකල් කරා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අපිට ඇප්ලයි කරන්න සිද්ධ වෙනවා යම් දවසක. ස්පෙෂලි ප්‍රොජෙක්ට් කරනකොට. ඉතින් ඔයාලා දැන් ඉන්ඩස්ට්‍රි එකට ජොයින් වුණා කියලා හිතන්නකෝ. ඉන්ඩස්ට්‍රි එකේදී කන්ෆිඩන්ස්ලි ඩේටාබේස් එකක් මැනේජ් කරන්න අවශ්‍ය කරන නොලෙජ් එක තමයි මේ ප්‍රෝග්‍රෑම් එක through ආට ලැබෙන්නේ. බේසික් ලෙවල් එකේ ඉඳලා ඇඩ්වාන්ස් වෙනකම් අපි කන්ටිනියු කරනවා. හරිද? ඔය ටික තමයි ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව කතා කරන්න ඕනේ. මම හිතනවා ඔයාලට දැන් අයිඩියා එකක් එන්නේ නැති කියලා. ඇයි අපි ඩේටාබේස් ඉගෙන ගන්න ඕනේ? MySQL නැත්නම් ස්ට්‍රක්චර් query language එකක් සම්බන්ධව ඉගෙන ගන්න ඕනේ. ඇයි කියන දේ. ඒ විතරක් නෙමෙයි තව දෙයක් තමයි මේ MySQL ගැන කතා කරනකොට මේ SQL ගැන අපි කතා කරමුකෝ. ඔය SQL බේස් කරන් තමයි මේ වෙනකොට තියෙන real world application වලින් මට මතක විදිහට 80ක් 90ක් විතරම බේස් වෙන්නේ මේ SQL මත, right? ඒ නිසා SQL දැනගෙන ඉන්න එක ස්ට්‍රක්චර් query language එකක් සම්බන්ධව එහෙම නැත්නම් MySQL සම්බන්ධ දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා අපිට, right? සරලවම කිව්වොත් එහෙම learn fee එක උනත් depend වෙන්නේ database එක විදිහට අපි MySQL තමයි use කරන්නේ. මොකද data එක store කරගන්න, manage කරගන්න අපිට ඕන වෙනවා. සාමාන්‍යයෙන් ඒක අත්‍යවශ්‍ය දෙයක් නේ. හරි. ඉතින් මම හිතනවා ඔයාලට clear වෙන්නේ නැති කියලා. ඇයි අපිට database එකක් අත්‍යවශ්‍ය වෙන්නේ? ඒකට තියෙන මේ MySQL කියන්නේ මොකක්ද? මෙන්න මේ දේවල් සම්බන්ධව. ඉතින් introduction session එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද මේ ටික. ඒ විතරක් නෙමෙයි ඔයාලට මේ අපේ course එකේ cover කරන syllabus එක outline එක දැනගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් website එකෙන් course එකේ curriculum එක download කරගන්න. එහෙම නැත්නම් WhatsApp අපේ support team එකේ member කෙනෙක්ව සම්බන්ධ කරගෙන අදාළ details දැනගන්නත් පුළුවන්. මම හිතනවා මේ introduction session එකෙන් ඔයාලට සම්පූර්ණම idea එකක් එන්නේ නැති කියලා program එක සම්බන්ධව. එතනින් ඔයාලට syllabus එක බලන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් website එක through මේක download කරගන්න. PDF එකක් විදිහට ඒක කෙලින්ම download වෙනවා. right? ඒක බලලා ඔයාලට idea එකක් ගන්න පුළුවන් අපි මොන areas ද cover කරන්න කියලා. හරි. ඉතින් team finally අපි introduction session එක අපිට මෙතනින් end කරන්න පුළුවන්. මම believe කරනවා මේ introduction video එක through ඔයාලට අවශ්‍ය කරන knowledge එක කියන්නේ program එක සම්බන්ධව හොඳ idea එකක් ලැබෙන්නේ නැති කියලා. මේ program එක මොකක්ද? මේ program එකේ purpose එක මොකක්ද? ඒ වගේම මේ program එකට ඔයාලා enroll වෙන්න ඕනේ ඇයි? ඒ වගේම මේ program එක ඔයාලට suitable ද නැද්ද කියන දේ සම්බන්ධව ඔයාලට දැන් හොඳ idea එකක් ඇති. ඔයාලා හිතනවා නම් මේ අපි cover කරන knowledge එක ඔයාලට already තියෙනවා කියලා ඔයාලට පුළුවන් මේ program එක skip කරන්න. එහෙම නැතුව ඔයාලා හිතනවා නම් මේ knowledge එක ඔයාලට අවශ්‍යයි කියලා, right? ඔයාලනේ ඔයාලා ගැන හොඳටම දන්නේ. එතකොට ඔයාලටම හිතන දේ, ඒ කියන්නේ ඔයාලා හිතනවා නම් මට තව database සම්බන්ධ ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. මගේ knowledge එක තව improve කරගන්න ඕනේ කියලා ඔයාලා believe කරනවා. ඔයාලට පුළුවන් මේ program එකත් එක්ක එකතු වෙලා ඉස්සරහට continue කරන්න, right? එහෙම නැත්නම් අර මම කලින් කිව්වා වගේ ඔයාලට database සම්බන්ධව එහෙම නැත්නම් තනියෙන් database එකක් manage කරන්න අවශ්‍ය කරන සියලුම knowledge එක දැනුම, ඒ කියන්නේ skill එක ඔයාලට already තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ program එක skip කරලා අපේ වෙන program එකක් follow කරන්න, right? හරි. finally ඔයාලට මේ program එකට enroll වෙනවා නම් card payment or payment slip එකක් through enroll වීමේ හැකියාවක් තියෙනවා. payment slip එකකින් කරෝතින් පැයක් විතර යනවා slip එක approve කරන්න. card payment කරෝතින් ඒක ඒ වෙලෙම ඔයාලගේ enrollment එක active වෙනවා. ඒකත් එක්ක ඔයාලට program එකට lifetime access එකක් තියෙනවා, right? ඊට අමතරව ඔයාලට මොන හරි enrollment එකේ මොකක් හරි issue එකක් ආවොත් ප්‍රශ්නයක් ආවොත් ඔයාලට පුළුවන් learn fee එකට email එකක් දාන්න. එහෙම නැත්නම් WhatsApp through support member කෙනෙක්ව සම්බන්ධ කරගෙන ඔයාලට අවශ්‍ය කරන issue එක fix කරගන්න අවශ්‍ය කරන දේවල් ටික එයා හරහා කරගන්න, right? හරි. ඉතින් මම මෙතනින් මේ වීඩියෝ එක අපි end කරනවා. එහෙනම් අපි course එකෙන් meet වෙමු, right? Thank you very much.